අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අපි ගොඩ කාලයකට පස්සේ වුණ අදත් අපි අරගෙන එනවා පොතක් පිළිබඳ රිවිව් එකක්. ඉතින් අපි ගොඩ කාලයකට පස්සේ තමයි පොතක් පිළිබඳ රිවිව් එකක් අරගෙන එන්නේ. ඉතින් අද දවසේ අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොලියානා කියන පොත සම්බන්ධයෙන්. ඉතින් මේ පොත කත්යාන අමරසිංහ මහත්මිය විසින් කරපු පළවෙනි පරිවර්තනයේ පොත. ඉතින් ලංකාවේ සහ ලෝකයේ ඉතාමත් ජනප්‍රිය වෙච්ච පොත්වලින් පොත් කීපයකින් එකක් තමයි ඇත්තටම පොලියානා කියලා කියන්නේ. ඉතින් මේ මුල් පොත මේකේ පරිවර්තනයේ මුල් අයිතිකාරයා තමයි ඇත්තටම එලිනා හොච්මන් පෝස්ටර් කියලා කියන්නේ. ඉතින් එයා ගැන පොඩි විස්තරයක් මේ පොතේ අන්තර්ගත වෙනවා. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ නිව් හැම්ස්ටර් උපත ලද එලිනා හොම්ස්ටර් වර්ෂ 1892 දී ජෝන් පෝටර් සමග විවාහ වීමෙන් පස්සේ ඔන්න එයාට නම ලැබෙනවා එලිනා හොච්මන් පෝටර් කියලා. ඉතින් එතුමිය තමයි මේ කෘතිය 1919 දී පළ කරන්නේ පොලියානා grow up කියන එක. ඉතින් පසු කාලීනව මේ පොත ඉතාමත් විශාල වශයෙන් ඇමරිකාව තුළ ජනප්‍රිය වෙච්ච පොතක්. ඉතින් මේ පොත පරිවර්තනය කරේ කත්යාන අමරසිංහ මහත්මිය. එතුමිය කියනවා එතුමියගේ පළවෙනි පොලියානා මාගේ මුල්ම පරිවර්තනය කියලා තමයි කත්යාන අමරසිංහ මහත්මිය මතක් කරලා තියෙන්නේ. ඉතින් අපි පොත ඇතුළට ගියොත් මේ පොත ඇත්තටම ලංකාවේ ළමයි හැමදෙනාම වගේ අවුරුදු 15ට අඩු ළමයි හැමදෙනාම වගේ කියවන්න ඕනේ පොත් වලින් එකක් තමයි ඇත්තටම පොලියානා කියලා කියන්නේ. මොකද ඇත්තටම පොඩි ළමෙක් කොහොමද එයාගේ ජීවිතය ලබන අභියෝග, යාට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න වලට ඉතාමත් සතුටින් මේ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් මේ පොත තුළ ඉතාමත් ලස්සනට ගොඩනගලා තියෙනවා. ඉතින් පොලියානා කියලා කියන්නේ ඇත්තටම පොඩි කාලෙම ඇගේ අම්මා මිය යනවා. ඉතින් ඇගේ පියා කියන්නේ පල්ලියක පාදවරෙක්. ඉතින් පාදත් එක්ක ටික කාලයක් කොහොම ඉන්න පොලියානාගේ තාත්තත් ටිකක් කල් ගියාට පස්සේ මිය යාමට ලක් වෙනවා. ඊට පස්සේ කොහොමද සමාජ සේවා කාන්තා සරණ ආයතනයක පිහිටෙන් යා ටික කාලයක් කොහොමද තමන්ගේ වැඩ තනියම කරගෙන ජීවත් වෙන්නේ. ඊට පස්සේ යාගේ පුංචි අම්මා ගාවට කොහොමද යා එන්නේ කියන එක මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් පුංචි අම්මා ගාවට ආවට පස්සේ පුංචි අම්මත් එක්ක කොහොමද මේ අභියෝග වලට මුහුණ දෙන්නේ. පුංචි අම්මා ටිකක් එක්තරා විදිහක කෙනෙක්. එතුමිය ලේසියෙන් කැමැත්ත දක්වන්නේ නැහැ පොලියානා බලා ගන්න. ඊට පස්සේ ක්‍රමානුකූලව ඇගේ හිත හොඳ මට්ටමකට ගන්න පොලියානා දක්ෂ වෙනවා. ඇගේ තියෙන සුවිශේෂී හැසිරීමත් එක්ක. ඉතින් පොලියානා මේ කතාව තුළ විශේෂයෙන්ම මතක් කරන කාරණයක් තමයි කොහොමද අපිට ලැබෙන හැම පුංචි දෙයකම තියෙන හොඳ දිහා බලලා කොහොමද අපි සතුටු වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ඉතාම ලස්සනට මේ පොත තුළ මේ ලියලා තියෙනවා. විශේෂයෙන්ම පොලියානා කියන්නේ අභියෝග තා විශාල ප්‍රමාණයකට මුහුණ පෑමට ලක් වෙච්ච දැරිවියක්. හැබැයි ඒ හැම අභියෝගයක්ම හැම දෙයක් දිහාම ඉතාම සතුටින් බලන්න පුළුවන් මානසිකත්වයක් සහ ඒ වටේ ඉන්න පිරිසත් සතුටින් තියාගන්න මට්ටමට පත් කිරීමේ හැකියාවක් ඇය තුළ තිබුණා. ඉතින් ඒක තමයි ඇය තියෙන විශේෂත්වය. ඉතින් ඇය එනවට ඇය ආශ්‍රය කරන්න පහු කාලේ වෙනකොට ගොඩක් පිරිසක් කැමැත්ත දක්වනවා. ඉතින් පොලියානාගේ පසුවදනේ මෙන්න මෙහෙම තියෙනවා. යොවුන් වී දෙවියක් ගෙවන කවර කෙනෙකු හෝ වේවා මිහිරි බලාපොරොත්තු වලින් පිරුණු ජීවන අපේක්ෂාවන් සම්බන්ධයෙන් මෙහෙම විස්තර ගොඩක් තියෙන පසුවදනේ ලියලා. නමුත් මට කියන්න තියෙන විශේෂයෙන්ම පොලියානා කියලා කියන්නේ ඔබ මේ ළමයි, ඔබේ දරුවන් හැමදෙනෙක්ම වාගේ කියවන්න ඕනේ පොත් වලින් එකක්. මොකද මේ තුලින් ඉතාමත් ලස්සනට කොහොමද ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ළමෙක් විදියට හිතන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් ඉතාමත් ලස්සනට මේ පොත තුළ පැහැදිලි කරලා තියෙනවා. සහ මේක හරි ලස්සන සුන්දර කතාවක්. වැඩිහිටි හැමෝටමත් ළමයින්ටත් මේක සුවිශේෂී වේවි ඉදිරියේදී. ඉතින් ගොඩ කාලයකට පස්සේ අපි බුක් රිවිව් එකක් අරගෙන ආවා. එහෙනම්
අපේ YouTube channel එක subscribe කරන්න කියන ගමන් අද දවසේ අපේ channel එකෙන් අපි නවතිනවා. වීඩියෝ එකකින් නවතිනවා. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්.